සෙක්ස් කරද්දී ඔබට වේදනාව වෙනවද? මම ඔබෙන් ඇහුවොතින් ඇයි දෙදෙනෙක් අතර ලිංගික කටයුත්තක් වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට ඔවුන්ගේ සම්බන්ධය තහවුරු කරන්න වෙන්න පුළුවන්, ආස්වාදය සඳහා වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්ද ලිංගික කටයුත්තකදී. ගොඩාක් කාන්තාව හිතන දෙයක් තමා සාමාන්‍ය ලිංගික කටයුත්තකදී වේදනාවක් තියෙනවා කියලා. කාන්තාව බොහොමයක් ලැජ්ජාව බය හන්දා මේ ගැන කතා කරන්නවත් කැමති නෑ. Sex should never be painful. ඒක තමා වැදගත්ම වෙන්නේ. කොහොමද මේ වේදනාව එන්න පුළුවන්? සමහර වෙලාවට යෝනි මාර්ගයේ මුල හරීම වේදනාවක් එන්න පුළුවන්. නැත්තම් යෝනි මාර්ගයේ ගොඩක් ගැඹුරින් වේදනාවක් එන්න පුළුවන්. තවත් සමහර කාන්තාවන්ට එකපාරට වේදනාවක් එනවා ශිෂ්ණයක් ඇතුල් කරන්න හදද්දී. තවත් සමහර කාන්තාවන්ට ග්‍රැජුවලි ටිකින් ටික තමා වේදනාව වෙන්නේ. සමහර වෙලාවට බොහොම වින්දනයක් ආස්වාදයක් ලබමින් ඉන්න එක්ස්පීරියන්ස් එක පාට වේදනාකාරී වෙන්න පුළුවන්. කාන්තාවන් ගොඩක් වෙලාවට පසුතැවිල්ලෙන් ඉන්නවා ඊළඟට ලිංගිකව එක් වෙනකොට වේදනාවක් එයි කියලා. නැත්තම් තමන්ගේ සහකරු තමන්ගේ මොකක් හරි ඇඟේ ලෙඩක් තියෙනවා කියලා හිතයි කියලා. එහෙමත් නැත්තම් සහකරු තමන්ට ආයිත් කැමැති වෙන්නේ ඇට්‍රැක්ෂන් එක අඩු වෙයි කියලා. තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද ප්‍රෙග්නන්ට් වෙන්නේ දරුවෙක් හදන්නේ කියලා මෙහෙම වේදනාවක් තියෙන ලිංගික කටයුත්තකදී. ලිංගිකව හැසිරෙද්දි වේදනාව වෙන්න හේතු මොනවද? අපි මේකත් බයෝ සයිකෝ සෝෂල් මොඩල් එකෙන් බැලුවතින් බොඩි විදියට ගත්තොතින් එකක් තමයි වජයිනල් ඩ්‍රයිනස්. කොයි වෙලාවටද වජයිනල් ඩ්‍රයිනස් වෙන්නේ? හෝමෝන වල වෙනස්කම් වුණොත්. හිතන්න දරුවෙක් හම්බුනාම චයිල්ඩ් බර්ත් එකකට පස්සේ නැත්තම් මෙනෝපෝස් ආර්තවහරණය වුණයින් පස්සේ කාන්තාවක්ගේ හෝමෝන වල වෙනස්කම් වෙලා වජයිනල් ඩ්‍රයිනස් එන්න පුළුවන්. ඊටත් අමතරව ආසාදනාවතින් හරියටම බේත් දීපු නැති ලිංගිකව සම්ප්‍රේෂණව රෝග හන්ද එතකොටත් වේදනාව එන්න පුළුවන්. තවත් සමහර කාන්තාවන්ට තියෙන්න පුළුවන් වජිනිස්මස්. ඒකෙන් අදහස් කරන්නේ ඔබේ යෝනි මාර්ගය, ඔබේ ශ්‍රෝණිය, ඒ ආසන්නව තියෙන මාංශ පේශීන් එකපාරට තදවීමක්, ටයිට්නින් එකක් වුණොත්. තවත් සමහර කාන්තාවන්ට තියෙනවා එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගය. මේ රෝගවලදීත් ඔබට ගොඩක් වේදනාව වෙන්න පුළුවන් ලිංගිකව හැසිරෙද්දී. තවත් සමහර කාන්තාවන්ට ඔවුන් ගන්න බේත් හන්ද මේක වෙන්න පුළුවන්. ඩිප්‍රෙෂන් නැත්තම් ආතතියට ගන්න බේත් නැත්තම් හෝමෝන උපත්පාලනයට ගන්න හෝමෝන ප්‍රතිවලට මේවටත් එන්න පුළුවන්. තවත් කාන්තාවන්ට ඇලර්ජීස් හන්දා හිතන්න ඔබ සබන් පාවිච්චි කරනවා නම් සමහරලාට මොන හරි ලේටෙක්ස් පාවිච්චි කරනවා නම් ඒවට ඔබට ඇලර්ජික් එකක් ඇවිල්ලා එතන සම සෙන්සිටිව් වුණොත් එතකොටත් ඔබට ගොඩක් වේදනාව වෙන්න පුළුවන් ලිංගිකව හැසිරෙද්දී. දෙවනියට සයිකොලොජි හේතු ගත්තොතින් මානසික හේතු ගත්තොතින් මතක තියාගන්න මොලේ කියන්නේ ලිංගික කටයුතු වලට වැදගත්ම අවයවයක්. ඔබ හිතන්න ඔබට ආතතිය තියෙනවා නම් ඔබට සමහරලාට ලිංගික කටයුත්තක් කරද්දී වේදනාවක් එන්න පුළුවන්. ඒ වේදනාව හන්ද ඔබට ආයිත් ආතතියක් බයක් එන්න පුළුවන්. ඒ බය ඔබට ආයිත් ලිංගික කටයුතු වලදී වේදනාවක් දෙන්න පුළුවන්. මේක විෂස් සයිකල් එකක් වගේ කාන්තාවකට බලපානවා. හිතන්න ඔබ ජීවිතයේ යම් අවස්ථාවකදී අතවරයකට ලක් වෙලා තියෙනවා නම් කියලා. මේකෙන් අදහස් කරන්නේ ලිංගික අතවර පමණක්. මේකේ මානසික අතවරත් වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට ඔබ ලිංගිකව හැසිරෙද්දී ඔබේ ඇඟ, ඔබේ ආත්මාරක්ෂාවටම ඔබේ යෝනි මාර්ගය ආශ්‍රිත මසල්ස් ටයිට් කරන්න පුළුවන්. එතකොටත් ගොඩාක් වේදනාවක් එන්න පුළුවන්. තුන්වෙනියට සෝෂල් ඉෂුස් ගන්නවා නම්, සමාජීය හේතු ගන්නවා නම් ඇයි ඔබට මෙහෙම වේදනාවක් එන්නේ කියලා ලිංගිකව හැසිරෙද්දී ප්‍රධානම හේතුවක් තමා කාන්තාවන් අතර ලිංගික දැනුම අඩුකම. තමන්ට තමන්ගේ ශරීරය පිළිබඳවත් දැනුමක් නැතිවීම. ඊටත් අමතර මොකද්ද හෙල්දි රිලේෂන්ෂිප් එකක් කියන්නේ තමන්ගේ සහකරුවත් එක්ක වෙන්න පුළුවන් සම්බන්ධය කොයි වගේද කියන එක පිළිබඳවත් හරි දැනීමක් නැහැ. මේක සමාජීය වෙන්න පුළුවන්, මේක ආගමික හේතුවක් වෙන්න පුළුවන්. ඔබ ලිංගික කටයුත්තක් කරන්න තියෙන ලැජ්ජාව, බය හන්දා ඔබේ උත්තේජනය අඩු වෙන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? ඔබේ යෝනි මාර්ගයෙන් හැදෙන සාමාන්‍යයෙන් උත්තේජනයකදී හැදෙන ශ්‍රාවයන් වල අඩුවීමක් වෙනවා. ඒ ශ්‍රාවයන් අඩු වුණාම ලොකු වේදනාවක් එන්න පුළුවන් ලිංගිකව හැසිරෙද්දී. ලිංගිකව හැසිරෙද්දී එන වේදනාවට මොනවද කරන්න පුළුවන් ප්‍රතිකාර? ලේසියෙන්ම කරන්න පුළුවන් එකක් කියන්නද? ඒක තමයි මේ වගේ water based lubricants පාවිච්චි කරන එක. මේකින් කරන්නේ යෝනි මාර්ගයේ තෙත්භාවය වැඩි කිරීමක් කරනවා. එතකොට ඔබ ලිංගිකව හැසිරෙනකොට ඔබට එන වේදනාව අඩු කරනවා. තව මොනවද ප්‍රතිකාර ගන්න පුළුවන්? ඔබ ආර්තවහරණය වෙලා මෙනෝපෝස් වෙලා ඔබේ හෝමෝන අඩු නම්
ඔබේ යෝනි මාර්ගයේ ශ්‍රාවයන් වල අඩුවීමක් වෙන්න පුළුවන්. එතකොට ඔබට යෝනි මාර්ගය ආසන්නයේ ගන්න පුළුවන් ඊස්ට්‍රජන් ක්‍රීම් තියෙනවා. ඒව භාවිතා කළාම ආර්තවර්ණය උඩයින් පස්සේ විශේෂයෙන්ම වේදනාව වෙන එක අඩු වෙනවා. හිතන්න ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් තියෙන හන්ද හරි නැත්නම් එන්ඩෝමෙට්‍රියෝසිස් තියෙන හන්ද හරි මේ වේදනාව වෙන්නේ කියලා. එතකොට ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ගැනීම හරිම වැදගත්. ඔබට ලිංගික වේදනාව වෙන්න හේතුව සමහර විට මීට පෙර වෙච්ච අතවරයක් වෙන්න පුළුවන් නැත්නම් බය වෙන්න පුළුවන්. මේකට ප්‍රතිකාරය වෙන්නේ ගොඩක් වෙලාවට මනෝපදේශන කවුන්සලින් නැත්නම් සෙක්ස් තෙරපි කිරීම. වැදගත් දෙයක් සඳහන් කරන්න ඕනේ මේ මනෝපදේශන සෙක්ස් තෙරපි වලට යනකොට ගොඩක් වෙලාවට සහකාරය හස්බන්ඩ්ව එක්ක යන එක වැදගත්. මොකද සාමාන්‍යයෙන් කාන්තාවන් හිතනවා මේ වේදනාව වෙන එක තමන්ගේ ෆේලිය එකක් තමන්ගේ වරදක් කියලා. ඒක තමන්ගේ ෆේලිය එකක් නෙමේ මේක රෝගයක්. මේක මෙඩිකල් කන්ඩිෂන් එකක්. අවසාන වශයෙන් කියන්න ඕනේ ලිංගිකව හැසිරෙනකොට කාන්තාවන්ට එන වේදනාව බොහොම බහුලව දකින්න තියෙනවා. හැබැයි මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඒක හන්ද මේකට වෛද්‍යවරයෙක් හම්බෙලා බෙහෙත් ගන්න එක ප්‍රතිකාර ගන්න එක බොහොම වැදගත්.